දැන් ඇති. දැන් මේ මං අහන අන්තිම ප්‍රශ්න තුන. මේ ප්‍රශ්න තුනට උත්තර දෙනවා බලන්න. දන්න කෙනෙක් නැගිටලා. හරි. පළවෙනි ප්‍රශ්නේ. මේ ලෝකෙ මැව්වේ කවුද? දෙයියෝ. බොහොම හොඳයි. දෙමින්ද පුතා බොහොම හොඳයි. දෙන්නම් පුතේ. හරි. දෙවෙනි ප්‍රශ්නේ. අයිසැක් නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුනහම ඔහු කිව්වේ මොකක්ද? පුතෝ අම්මා. දෙමින්ද පුතා මේ හොඳයි කිව්වාම ඕනට වඩා දඟලන්න හදන්න එපා. නවත්තනවල ඔක්කොම. හරි. මේ තමයි තුන්වෙනි ප්‍රශ්නේ. ඒ කියන්නේ අවසාන ප්‍රශ්නේ. ඕගොල්ලෝගෙන් අහන මේ ප්‍රශ්නේ කොමඩි ප්‍රශ්නයක්. හරිද? ඔන්න අම්මෙකුයි තාත්තෙකුයි ඉන්නවා. ඒ අම්මටයි තාත්තටයි ළමයි 29ක් ඉන්නවා. දැන් 30 වෙනි ළමයා හම්බෙන්නේ ඉස්පිරිතාලේ ඉන්නේ. එතකොට ඒ අම්මා ඒ තාත්තට පොඩි රහසක් ඉනවා. මොකක්ද ඒ රහස? මට සමාවෙයම් මචං. හරි. දන්න කෙනෙක් ඉන්නවනම් අත උස්සලා කියන්න ඕනේ. තෝකෙන් ආයි මට ඇන්නොත් ඔගේ ඔක කඩලා මං කපලා විසික් කරලා දා. පාරෙන් ඉවතට යයි දෝ මම නම් අහකට විසිරෙයි දෝ දැන් හදවත පුපුරයි තරහින් සෙනෙහස පතු ඇගෙන් උණුහුම නොලැබෙයි